සුබ දවසක් ඔයාලා හැමෝටම. යොජ්ජා අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ වයර්ලස් මයික් එකක් ගැන. ඉතින් ඔයාලා දන්නවා වයර්ලස් මයික් එකක් සාමාන්‍යයෙන් YouTube කරන අය එහෙම නැත්නම් ඔන්ලයින් ලෙසන් කරන අය පාවිච්චි කරනවා මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වලට. Zoom, Meet මේ වගේ ඕනම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට මේ වයර්ලස් මයික් එකක් යූස් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකේ ප්‍රධානම හේතුව තමයි අපිට මයික් එකක් අවශ්‍ය වෙන්නේ අපි කතා කරන සද්දය. එහෙම නැත්නම් අපේ වොයිස් එක අපිව බලන කෙනාට හොඳ ක්වොලිටි එකකින් අරගෙන යන එක තමයි මෙහෙම මයික් එකක් භාවිතා කරලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙච්චර කාලයකට මම ඔයාලත් එක්ක කරපු වීඩියෝ වල යොජ්ජා වගේම මගේ travel channel එක යොජ්ජා and family channel එකේ මම භාවිතා කරේ මගේ ෆෝන් එකේ තියෙන මයික් එකම තමයි ඔයාලට වොයිස් එක අරගෙන එන්න. ඉතින් මේ ෆෝන් එකේ මයික් එක යූස් කරද්දී තියෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි මට සිද්ධ වෙනවා ගොඩක් වැඩි ශබ්දකින් කතා කරන්න වැඩි ආයාසයක් දරලා කතා කරන්න මේ මයික් එකට හොඳ ශබ්දයක් ලබා ගන්න. ඉතින් ඒ වගේම එහෙම කතා කරද්දී මගේ වචනවල පැටලවීම් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා මොකද මම වැඩි ආයාසයක් දරලා කතා කරන හින්දා. ඉතින් ඊට අමතරව මම භාවිතා කරලා තිනවා වයර්ඩ් කොලර් මයික් එකක්. ඉතින් කොලර් මයික් එකෙත් ඉන්පුට් එක විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ මගේ මොබයිල් ෆෝන් එක. ඉතින් මේ මයික් එකේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි ට්‍රැවල් වීඩියෝ වගේ කරද්දී අපිට නිදහසේ මූව් වෙන්න තියෙන අපහසුතාවය මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ එක කරන ගමන් මයික් එකත් අපේ කොළ එකේ රඳවගෙන නිදහසේ චලනය වෙන්න ටිකක් අපහසුයි මේ මයික් එකත්. ඉතින් මේ හේතු නිසා මම තීරණය කරා වයර්ලස් මයික් එකට යන්න ඕනේ කියලා. ඉතින් වයර්ලස් මයික් ගැන කතා කරද්දී ගොඩක් එක්ස්පෙන්සිව් ඩිවයිස් තියෙනවා මාකට් එකේ ගන්න. ඉතින් එහෙම තියෙන ඩිවයිස් අතරේ සාමාන්‍යයෙන් YouTube කරන පටන් ගන්න කෙනෙකුට එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් වගේ කරන කෙනෙකුට මුලදිම පාවිච්චි කරන්න කියන්නේ ආරම්භයේදී පාවිච්චි කරන්න පුළුවන් මයික් එකක් විදිහට ලොකු බජට් එකක් නැතුව ගන්න පුළුවන් මයික් එකක් ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ මයික් එක තමයි Remax K10 කියන මයික්‍රොෆෝන් එක. එතන මේක Rusek series 1 to 2 live stream wireless microphone කියලා තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කියනවා live show, karaoke, record කියන දේවල් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම ඔයාලට box එක දැකපු ගමන් පේනවා මේක receiver එකක් සහ microphone දෙකකින් සමන්විත. ඒ කියන්නේ අපේ කොළ එකේ රඳව ගන්න පුළුවන් mic දෙකකින් සමන්විතයි. ඉතින් ඒ වගේම මේකේ පිටිපස්සේ සඳහන් වෙනවා ප්‍රොඩක්ට් මොඩල් එක. ඒ වගේම මේකේ සයිස් එක ඒ කියන්නේ මිලිමීටර වලින් සඳහන් වෙනවා. ඒ වගේම බර සම්පූර්ණ බර 18.3 ග්‍රෑම්. මෙන්න මේ වගේ දේවල් ටික සඳහන් වෙනවා. ඒ වගේම මේකේ තියෙන charging time එක 1 hour to 1.5 ඒ කියන්නේ පැය එකමාරක් පැයක් අතර කාලයක් යනවා මේක charge වෙන්න කියන එක සඳහන් වෙනවා. ඒ වගේම working time එක මේගොල්ලෝ කියනවා පැය 3ක් 4ක් අතර මේක භාවිතා කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මේ box එකේ සඳහන් වෙන්නේ. ඉතින් box එකේ යට කෙළවරේ සඳහන් වෙලා තියෙනවා plug and play device එකක් වගේම noise reduction කරන්න පුළුවන් කියලා. ඒ වගේම clear sound එකක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු unbox කරලා මේක device එක පාවිච්චි කරලා කොහොමද මේගොල්ලෝ කියන කතාව ඇත්තද කියලා. ඉතින් මේ විදිහට තමයි මේකේ සඳහන් වෙන්නේ විස්තර ටික. ඉතින් එහෙනම් අපි බලමු මේ device එක කොහොමද මේ පැකිං එක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මේක අයින් කර ගන්නවා cover එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි receiver එකක් ඒ වගේම මයික්‍රොෆෝන් දෙකත් මෙතන සඳහන් මේ ඇතුලේ තියෙනවා. ඉතින් අපි බලමු එක මයික් එකක් අරගෙන මේ විදිහට. මෙන්න මේ විදිහ තමයි ඒකේ පෙනුම. ඉතින් මේක තමයි එක මයික් එකක්. මේ මයික් එකේ අපේ කොළ එකේ කොළ එකට සම්බන්ධ කරගන්න පුළුවන් මේ වගේ ක්ලිප් එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මේකේ charging port එකක්. ඉතින් USB C charging port එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන මේ තියෙන කැප් එකෙන් පුළුවන් අපිට wind sound එකේ වගේ චූටි noise cancel කරගන්න තමයි මේ කැප් එක use වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මයික් එක තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා receiver එක. ඉතින් receiver එක පුළුවන් අපේ ෆෝන් එකට ප්ලග් කරන්න. ඉතින් ඒ වගේ මෙතන මේකේ පෝට් එකක් තියෙනවා. හැබැයි මේක charge කරන්න අවශ්‍ය නැහැ. මොකද ෆෝන් එක ප්ලග් කරාම ෆෝන් එකේ තියෙන
පවර් එකෙන් තමයි මේක වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේ charging point එකෙන් සිද්ධ වෙන්නේ අපිට මේක ෆෝන් එකට ප්ලග් කරලා තියෙද්දි ෆෝන් එක charge කරගන්න පුළුවන් මෙන්න මේ port එක use කරලා. ඉතින් ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ මයික් දෙකත් එක්ක මේ රිසීවර් එක තමයි මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා මේ වගේ පේපර් වර්ක් එකක් බලමු මොනවද කියලා. ඉතින් මේ මයික් එක සම්බන්ධ විස්තර සඳහන් විස්තර ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක චයිනීස් වලින් ඒ වගේම ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් ඒක අපි කියමු. ඊට අමතරව මේ බොක්ස් එකේ තව තියෙන දෙයක් තමයි මෙන්න මේ වගේ charging cable එකක්. ඉතින් මේ charging cable එක use කරලා අපිට පුළුවන් අපේ mic දෙක charge කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මේ box එකේ ඇතුලේ තියෙන්නේ. හොඳයි මම දැන් මේ mic එක මගේ shirt එකට clip කරගන්න හදන්නේ. මේ mic එක මම power button එකෙන් on කරලා දැන් mic එක use කරන්න පුළුවන් ready මට්ටමේ තියෙනවා. ඒ වගේම තමයි දැන් මම වෙන්න කතා කරන මට්ටමට වැඩි මම සාමාන්‍ය mic එකට මගේ ෆෝන් එකේ mic එකට කතා කරනවට වැඩිය බොහොම හිමින් තමයි මම කතා කරන්නේ. ඉතින් ඒ තත්ත්වය තියාගෙන බලමු අපි මේ mic එකේ capture අපේ මගේ voice එක capture වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට මම mic එක මගේ shirt එකට සම්බන්ධ කරගන්නවා. ඉතින් දැන් බලන්න ඔයාලා මේ quality එක කොහොමද මම ඉස්සෙල්ලා කතා කරද්දි මගේ ෆෝන් එකේ mic එකට මම කතා කරන තරම් හයියෙන් නෙමෙයි කතා කරන්නේ කියලා එච්චර loud කතා කරන්නේ නැහැ. නමුත් මේ කතා කරන ප්‍රමාණය මම හිතනවා මේ mic එකෙන් හොඳට capture කරගන්නවා කියලා. ඉතින් ඔයාලත් බලන්න මගේ වීඩියෝ එකේ මම ඉස්සෙල්ලා කතා කරපු voice එකේ quality එකද හොඳ දැන් මේ mic එකත් එක්ක කතා කරන quality එකද හොඳ කියලා බලලා යටින් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලා පාවිච්චි කරන mic වල quality හා සංසන්දනය කරන්න පුළුවන් නම් ඒ ගැන විස්තර කියන්න අමතක කරන්න එපා. මොකද mic එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙකුට අපේ use කරන අයගේ experience එක ගොඩක් වැදගත් වෙනවා. එයාට ගන්න හොඳ mic එක මොකද කියලා තෝරගද්දි. ඉතින් මේ මයික්‍රොෆෝන් එක Remax K10 කියන mic එක රුපියල් 6000 8000 වගේ range එක ගන්න පුළුවන්. ඉතින් මම site වල check කරාම මට ඒ වගේ range එක තමයි price සඳහන් වෙලා තිබුණේ. ඉතින් YouTube beginner කෙනෙකුට වගේම online class පටන් ගන්න කෙනෙකුට මේ මයික්‍රොෆෝන් එක හුඟක් වටිනවා කියලා හිතනවා ඒ අදාළ මිල ගණන් වලට. එහෙනම් අපි පොඩ්ඩක් මම වාහනෙන් එළියට බහලා බලන්නම් කොච්චර distance එකක් මේක මයික්‍රොෆෝන් එක ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙනවද කියන එක සහ එළියට ගියාම වටේ තියෙන ශබ්දත් එක්ක මේකේ sound quality එක කොහොමද කියලා බලන්න. ඉතින් මම බහලා ඉස්සරහට ගිහින් කතා කරන්නම් කොච්චර දුරක් යනකම් මේක වැඩ කරනවද කනෙක්ටිවිටි තියාගෙන ඉන්නවද කියලා අපි බලමු. මම දැන් මීටර් 10ක් විතර දුරක ඉන්නේ. මීටර් 10ක් 15ක් විතර දුරක ඉන්නේ. ඉතින් මම හිතනවා දැන් මේ සවුන්ඩ් එක වලට ඇහෙනවා ඇති කියලා. අපි බලමු කොච්චර ඉස්සරහට ගිහිල්ලා. ඉතින් දැන් මම හිතන්නේ මම මීටර් 30ක් 40ක් විතර වගේ දුරක ඉන්නේ. දැනුත් මම හිතනවා ඔයාලට මාව ඇහෙනවා ඇති කියලා බලමු. ඒ වගේම මෙතන වටේ වාහන වල ශබ්ද තියෙනවා. ඉතින් වාහන ශබ්දත් එක්ක මගේ voice එක කොහොමද capture වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. ඉතින් අපි බලමු මම දැන් ආපහු ඇවිදින් බලමු කොහොමද වීඩියෝ එකේ මගේ voice එක capture වෙලා තියෙන්නේ කියලා.
මේ වාහන පාර්කයක් ඉන්න. ඉතින් වාහන පාර්කයේ වාහන යන ශබ්ද සහ ඊට යටතේ පාරේ වාහන යන ශබ්දත් එක තමයි මම මේ කතා කරගෙන එන්නේ. ඉතින් මම හිතනවා වෙනදාට වැඩිය කියන්නේ මම ෆෝන් එක පාවිච්චි කරලා කරනවට වැඩිය මගේ වොයිස් එක හොඳට කැප්චර් කරගන්න ඇති කියලා වීඩියෝ එක අපි බලමු එක කොහොමද කියලා. ඉතින් මම ඉස්සරහට කතා කරගෙන යද්දී ඔයාලට ශබ්ද නැති ඒරියා ටිකක් අහුවෙන්නේ නැති ඒ වෙලාවවලද මම කතා කරන්නේ නැහැ. ඒ වගේ වටපිටේ තියෙන නොයිස් කැප්චර් වෙලාත් නැහැ. ලොකු ශබ්ද දෙක තුනක් ඇහෙන්නේ නැති ඔයාලට එක තැනකදී මම යන කිට්ටුවෙන් අර වාහනයක් ගියා කම්බි මේෂයක් උඩින්. ඒ කියන්නේ කානුවක් කරා දාලා දෙන කම්බි මේෂයක් උඩින් ගියා. අන්න ඒ ශබ්ද ඇහුණා. අන්න ඒ වගේ ශබ්ද කිහිපයක් විතරක් තමයි ඇහුනේ. අනික් ශබ්ද ටික සාමාන්‍ය සාවුන්ඩ් ටික නොයිස් විදිහට මේක කැප්චර් කරගන්න නැහැ. ඉතින් මම හිතනවා මගේ ෆෝන් එකට වැඩිය හොඳ වොයිස් ක්වොලිටි එකකින් කතා කරන්න මේ මයික් එක හරහා අපිට පුළුවන් කියලා. ඉතින් එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. ඔයාලත් කමෙන්ට් කරන්න ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් මේ බ්‍රෑන්ඩ් එක හෝ වෙන මොඩල් එක මයික්‍රොෆෝන් පාවිච්චි කරලා ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් ටික කමෙන්ට් කරන්න. තව අලුතෙන් කෙනෙක් මයික් එකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ට ගොඩක් වැදගත් වේවි ඒ එක්ස්පීරියන්ස් එක. එහෙනම් අද මම ඔයාගෙන් සමුගන්නවා. ඔයාලට සුබ දවසක්. නැවතත් වීඩියෝ එකකින් හමුමු. යොජ්ජා තුලින්